සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. කොයිතරම් කාර්යබහුල වුණත් මම මගේ ගෙවත්තේ වැඩ නම් අතපසු කරන්නෙම නැහැ. රැඳිලා ඉන්නකෝ කොහොමද කරන්න කියලා බලන්න. උදේ පාන්දරම නැගිටලා ගෙදරම සුවඳ හමන්න හඳුන් කූරු දෙකක් පත්තු කරන එක මගේ පුරුද්දක්. හස්බන්ඩ් හැමදාම රසට කෑම එකක් උයලත් ඕනේනේ. මේ මෙනු එක උයපු දවසට කෙසෙල් කොලේ බත් බඳින්නත් ඕන. එතකොට තමයි එයා කැමති. කඩිමුඩියේ කෑම එකත් හදාගෙන උදෙන්ම අද මම හොස්පිටල් එකට යන්න ඕනේ ලෙඩෙක් බලන්න. ඒ ගමන ගිහින් ආව ගමන් තකහණියක්ම මම අද දවසේ මගේ ඕඩර් එක සූදානම් කරනවා. අනේ ඉතින් මේ මල් ටික යවන්නත් හරිම ලෝභයි. දවල් 12 වෙනකොට මට දුවගේ ඉස්කෝලේට යන්නත් තියෙනවා. ඒත් ඉතින් මිදුල දැක්කහම මගේ හිතට වැඩ ගොඩාක් පිරෙනවා. වත්තේ වැඩ කරන එක අත්‍යවශ්‍යම දෙයක් කියලා තමයි මගේ හිත කියන්නේ. තනකොළ වැඩිපුර වැවිලා නැති නිසා මැෂින් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට මමම තනකොළ ගලවලා උදුළු ගාලා සුද්ධ කරගන්නවා. අපි ආසාවෙන් සතුටින් නම් මේ දේවල් කරන්නේ ඒක ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. මේ චූටි පාරත් මමම තමා හදාගත්තේ. මේ පාරේ තනකොළ අතින්ම ගලව ගන්න ඕන. ඔන්න ඉතින් ඉක්මනට හදාගන්න පුළුවන් රස කෑමක් හදාගත්තේ මම තේ ටිකක් බොන්න. ඔයාලට මතකද මම අර වතුරට දාපු මල් අතු ටික? ඒවා දැන් හොඳටම මුල් ඇදලා. අවශ්‍ය නම් පෝච්චියක හරි බිම හරි ඒවා හිටව ගන්නත් පුළුවන්. බලන්නකෝ ඒ වගේ මුල් ඇදලා තියෙන හැටි. සතියකට එකහමාරකට සැරයක් වතුර අයින් කරලා පිරිසිදු කරන්න. හැබැයි මදුරු කීටෝ නම් එහෙම බෝ වෙන්නේ නැහැ. බලන්නකො පිරිසිදුවට තියෙනවා.
ඉතින් ඔයාලා කොයිතරම් කාර්යබහුල වුණත් ගෙවත්ති වැඩත් අනිවාර්ය වැඩක් කරගන්න. එතකොට තමයි ලස්සන ජීවිතයක් වගේම ලස්සන ගෙවත්තකුත් අපට ලැබෙන්නේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.